අපිට පරලෝ සුගතිය තියෙන්නේ නිවන තියෙන්නේ බුදු සරණ ධම් සරණ සංඝ සරණ මත. ඒකට YouTube Facebook වල ඔය එක එක හාමුදුරන්ගේ වාර්තා විච්චි අඳන කඩාගත්ත ඒවා අර ලිබ්බොග්ග හිටපු ඒවා බීපු ඒවා අරක මේක ඕව බල උන් අද කාලේ ආන්දරු කිකියා මේ වං හොයන්න සංඝ සරණ කිලිට වෙනවද නැද්ද? බලෙන්මනේ මේක කවුරුවක් කනේ ගහුවේ නෑනේ මේක අහපන් කියලා අපි මෙන්න මේක ක්ලික් කරලා data කපාගෙන අපිමනේ බලන්නේ. ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. කවුරු හරි මිනිහෙක් පට්ටයක් ගාලා අඳනයක් පටලවාගෙන බිව්වද කියලා අපි දන්නේ නැහැ. කෙලිම හාන්දරු කියලා පටන් ගන්නවා. උන්ට වඳින්න එපා වැන්දු පව් සිද්ධ වෙන ඔය වගේ උන්ට අද කාලේ උන්ට අපි කියමු දුස්සීල භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව වැදූ අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා මං ශාසනයට දරුවෙක් පූජා කළා මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ කියලා ඒ අම්මා ඒ දරුවා ළඟ වැඳ වැටුණොත් පින් සිද්ධ වෙනවද පව් සිද්ධ වෙනවද? පින් සිද්ධ වෙනවා. වැදූ අම්මටත් වඳින උට පින් සිද්ධ වෙනවා නම් මිනිස්සු ගැන කවර කතා. දැක්කද මිනිස්සුගේ කතා?